කාලය හා අවකාශය කියන්නේ වෙනම යන දෙකක්ද නෑ මේ දෙක අතරම ලොකු සම්බන්ධතාවයක් තියෙනවා මේක තමයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයෙන් කියන්නේ හිතන්න ඔයා වේගයෙන් කොහරි ගමනක් යනවා කියලා ඒ කියන්නේ ඔයාලට ගත වෙන කාලය අඩුයි ඔයා හිමීට කොහරි ගියොත් එහෙම ඔයාලට ගත වෙන කාලය වැඩි මේක තමයි සරලවම සාපේක්ෂතාවාදයෙන් කියන්නේ මේකේ තියෙන ලස්සනම කාරණය තමයි හිතන්නවා ආලෝකයේ වේගයෙන් පෘථිවියෙන් පිටට යනවා කියලා ඒතර ඔයාගේ වයස ගැන මොකද්ද කියන්න පුළුවන් මේක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා පැරඩොක්සික් ට්වින් තියරි එකේ මේකට අනුව එකම වයසේ ඉන්න නිවුන් සහෝදරයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් පෘථිවියේ ඉන්නවා අනිත් එක්කෙනා ආලෝකයේ වේගයෙන් පෘථිවියෙන් එළියට යනවා එතකොට ආලෝකයේ වේගයෙන් පෘථිවියෙන් එළියට ගියපු එක්කෙනා අවුරුදු ගාණක් ගියාට පස්සේ අප පෘථිවියට එනවා කියමුකෝ එතකොට එයාගේ වයස මිහිටපු අනෙක් සහෝදරයට එයා ගොඩක් බාලයි අන්න මේක තමයි කියන්නේ ට්වින් පැරඩොක්ස් තියරි එක කියලා ඒ කියන්නේ පෘථිවියෙන් එළියට ආලෝකයේ වේගයෙන් ගියපු එක්කෙනාගේ වයස ගත වීම අඩුයි පෘථිවියේ හිටපු එක්කෙනාට වඩා ආසිතර නේද මේක තමයි විද්‍යාව කියන්නේ හැනිබල් සයන්ස්